ආයුබෝවන්. අද අපි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන හරිම සුවිශේෂී තැනක් ගැන. ඒ තමයි බුද්ධංගල ආරණ්‍ය සේනාසනය. අපේ මූලාශ්‍රවලට අනුව මේකේ ඉතිහාසය අවුරුදු 2300කටත් වඩා ඈතට දෙව යනවා. අක්කර 1200ක් විතර වෙල කැලාවක් මැද ගල් පර්වත 5ක් උඩ තමයි මේ පුදබිම පිහිටලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ තියෙන ඓතිහාසික ආගමික ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම් මොනවද කියලා. ඔව් එතරම් මේක නිකම්ම නටබුන් තියෙන තැනක් විතරක් නෙවෙයි. ඒ පිහිටීම ගත්තත් හරිම අපූර්වයි. විශාල ගල්තලා වනාන්තරය වැහි කාලයට එම ලස්සන දියැලිත් මතුවෙනවා කියනවා. වනසතුන්නේමත් ඉන්නවා විශේෂයෙන් අලියැත්තු. හැබැයි එයාලගෙන් හානියක් නැහැ කියලායි කියන්නේ. හරිම සෞන්දර්යාත්මකයි වගේ එහෙනම්. ඔව් ඒ වගේම මූලාශ්‍රවල තියෙනවා මේකට පරණ කාලයේ කියපු නම කරජික ගල වෙන්න ඇති කියලා. හරි අපි එහෙනම් ටිකක් අතීතයට යමු. මේ මූලාශ්‍ර කියන විදිහට ක්‍රිස්තු පූර්ව 2-3 සියවස් වලට වගේ මේකේ සම්බන්ධකම් තියෙනව නේද? අර දීගායු කුමාරයා දීගමඩලු රාජධානිය වගේ. ඔව් ඒ කාලෙට තමයි සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම මිහිඳු හාමුදුරන්ගේ ලංකා ගමනෙන් පස්සේ මේ ප්‍රදේශය රහතන් වහන්සේලා වැඩ ඉන්න ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලාට හරිම සුදුසු පරිසරයක් තිබිලා තිනවා. අනිවාර්යෙන්ම. ඒකට හොඳම සාක්ෂි තමයි අර කටාරම් කොටපු ගල්ලෙන් වතුර කාන්දු නොවෙන්න හදපු ඒ භාවනා ගුහා. ඒවයේ තියෙනවා බ්‍රාහ්මී අක්ෂර වලින් ලියපු සෙල්ලිපි. සිල්ලිපිත් හම්බ වෙලා තියෙනවා. ඔව්. උත්තිය රජතුමාගේ ඥාතීන් චිත්‍රා දේවිය කියලා රැජිනියක්ගඩ සඳහන් වෙනවා. එයාගේ ආදායම් පාලකගේ පුතා වගේ අය මේ ලෙන් සංඝයාට පූජා කරපු බව ඒ ලිපිවල තියෙනවා. පැමිණි නොපැමිණි මහා සංඝ රත්නයට කියලායි සඳහන් වෙන්නේ. හරිම වටිනා තොරතුරු ටිකක්. එතකොට අර දාගැබ ගැනත් කියුණා නේද? අඩි 500ක් විතර උස්ස ගලක් උඩ. ඔව් ඒක තමයි මේ ස්ථානයේ තියෙන තවත් විශේෂම අංගයක්. අඩි 500ක් විතර උස ගල් පර්වතයක් මුදුනේ හදපු දාගැබක්. වැදගත්ම කාරණය තමයි ඒකේ නිදන් කරලා තියෙන දේවල්. ඒ මොනවද? ඒ දාගැබේ තමයි ගෞතම බුදුන් වහන්සේගේ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනමගේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා නිදන් කරලා පින්නේ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ තම දිවෙන් ගෙනාපු ඒ ධාතුන් වහන්සේලා. ඔව් රන් කරඬුවක තැන්පත් කරලා ඊටුකට රුහුණේ ඒ කාලේ තිබුණු එකම වටදාගේ කියලාත් සැලකෙනවා මේක. මෙන්න මේක නම් ඇත්තටම පුදුම හිතන කාරණයක්. මොකද පස්සේ කාලෙක මේ දාගැබ නටබුන් වෙලා කැලෑවෙන් වැහිලා තිබිලා 1964 දී තමයි කලුතර ධම්මානන්ද හාමුදුරුවෝ ඒ කියන්නේ පස්සේ කාලෙක බුද්ධංගල ලොකු හාමුදුරුවෝ විදිහට ප්‍රසිද්ධ වුණ සහ බටේ ආයේ අරියවංශ හාමුදුරුවෝ මේ තන ආයෙත් හොයාගන්නේ. ඔව් ඒකත් එක තමයි අර ආසිරිමත් සොයා ගැනීම වෙන්නේ. ඒක තමයි. ඒ දාගැබ කනිද්දී හම්බ වෙලා තියෙනවා අඟල් 4ක් විතර උස දඹරන් කරඬුවක්. ඒක ඇතුලේ රත්තරන් නෙළුම් මල් 3ක්. මැද මල ටිකක් උසයි. අනිත් මල් දෙකේ පැහැදිලිවම කොටල තියෙනවා සරිපුත සහ මහ මොග්ගලන කියලා. ඇත්තට මේක ලංකාවේ පුරාවිද්‍යාවට ලැබුණු අතිශය දුර්ලභ සුවිශේෂී සාක්ෂියක්. මොකද අග්‍ර ශ්‍රාවක දෙනමගේ නාමයන් එක්කම ධාතු කරඬුවක් හමුවීම ඒක මීට කලින් ලංකාවෙන් වාර්තා වෙලා නැහැ. ආචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයාත් මේක තහවුරු කරා කියලා මූලාශ්‍රවල තියෙනව නේද? ඔව් එතුමා මේකේ සත්‍යතාව තහවුරු කරලා තියෙනවා. මේකෙන් අර අපේ පැරණි වංශ කතාවල එන තොරතුරු වලට හරිම ප්‍රබල භෞතික සාක්ෂියක් ලැබෙනවා. මැදමාලේ බුදුන් වහන්සේගේ ධාතු දෙපැත්තේ මල්වල අග්‍ර ශ්‍රාවක දෙනමගේ ධාතු තැන්පත් කරලා ඇති කියලා තමයි විද්වතුන් පවා නිගමනය කරන්නේ. ඇත්තටම වටිනාකම කියලා නිම කරන්න බෑ. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ සොයාගත් අතිපූජනීය ධාතුන් වහන්සේලා දැන් තියෙන දාගබේ නැවත වතාවක් නිදන් කරලා හැම අවුරුද්දකම පොසොන් පොයට බැතිමතුන්ට ප්‍රදර්ශනය කරනවා වැඩ පුදා ගන්නවා. ඒක නම් හරිම හොඳ දෙයක්. එතකොට මේ ධාතුන් වහන්සේලාට අමතරව මුළු භූමියෙන්ම තවත් පුරාවස්තු හම්බ වෙලා තියෙනව නේද? මුළු සංකීර්ණයම ගැට්ටම පේනවා මේක විශාල ආරණ්‍ය සේනාසනයක් විදිහට දියුණු වෙලා තියෙනවා. පරණ ගොඩනැගිලි 6ක නටබුන් හොයාගෙන තියෙනවා. කලින් කිව්වා වගේ වටදාගයක සාධක තියෙනවා. කටාරම් කෙටුලෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. තවත් බ්‍රාහ්මී සෙල්ලිපි හම්බ වෙලා තියෙනවා ක්‍රිස්තු පූර්ව යුගයට අයිති. ඒ වගේම අනුරාධපුර මුල් යුගයට අයිති සඳකඩ පහන් කීපයක්. හැබැයි ඒවයේ සංකීර්ණ කැටයම් නැහැ. සමහර ඒවයේ නිකම්ම නෙළුම් පෙති වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මුල් කාලීන ලක්ෂණ පෙන්눔 කරනවා. තව තියෙනවා පදලස ශිලාවක්. ඒ කියන්නේ සිරිපතුලක සටහනක් කොටපු ගලක්. බුදු පිළිම නෙලන්න කලින් යුගයේ මේ වගේ සිරිපතුල් වලට වන්දනාමාන කරන්න ඇති කියලා තමයි හිතන්නේ.
මේ හැමදේම එකතු වුණාම පේනවා ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලා ක්‍රිස්තුව 8 වෙනි සියවස වගේ වෙනකම්ම මේ තන දියුණු වෙමින් පැවතිලා තියෙනවා කියලා. ඇත්තම ඒ කාලේ පරාසය තුල විවිධ අවස්ථාවලදී මේ ස්ථානයේ රාජකීය අනුග්‍රහයත් එක්ක දියුණුවක් ලැබිලා තියෙනවා. බුද්ධංගල කියන නම ගැනත් මත දෙකක් තියෙනවා කියලා මූලාශ්‍රවල කියනවා. මත දෙකක් ගැන කතා වෙනවා. එකක් තමයි එතන තියෙනවා ස්වභාවිකවම සැතපෙන බුදු පිළිමයක හැඩයේ තියෙන ගල් පර්වතයක්. ඒක නිසා බුද්ධංගල වුණා කියන එක. අනික් මතය ටිකක් වෙනස්. ඒ ප්‍රදේශයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතරේ බුද්ධන් කෝවිලේ, ඒ කියන්නේ බෞද්ධ නටබුන් තියෙන ගල් කුල කියන අර්ථයෙන් ව්‍යවහාර වෙලා ඒක පස්සේ බුද්ධංගල වුණා කියලා මතයක් තියෙනවා. හරිම රසවත්. කොමුණත් ඒ නමත් එක්ක බුදුදහම සම්බන්ධයි. ඔව් ඒක පැහැදිලි. එහෙනම් මේ අපි කතා කරපු හැම දෙයක්ම එකතු කරලා බැලුවම බුද්ධංගල කියන්නේ නිකම්ම පරණ නටබුන් ටිකක් තියෙන තැනක් නෙවෙයි. අතිශය පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ වගේම හරිම දුර්ලභ විදියට අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලාත් වැඩ ඉන්න ගැඹුරු ඉතිහාසයක් පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ඒ එක්කම සෝභා සෞන්දර්යයනුත් අනුවන අද්විතීය පුදබිමක්. හරියටම හරි. මෙතනදී ඇත්තටම අපිට හිතන්න තව දෙයක් ඉතුරු වෙනවා වගේ මට හිතෙන්නේ. ඒ මොකද්ද? බලන්න මේ ස්ථානයේ කොච්චර කාලයක් කැලෑවෙන් වැහිලා තිබුණද? ඊට පස්සේ අපි දන්නවා ලංකාවේ තිබුණු ගැටුම්කාරී වාතාවරණයටත් මේ ප්‍රදේශයේ මුහුණ දුන්නා. ඒ හැම දෙයක්ම මැද්දේ මේ ස්ථානයේ නැවත මතුවෙලා අද වෙනකොටත් දේශීය දිදේශීය බැතිමතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ භූදර්ශනය කොච්චර වෙනස් වුණත් සමාජය වෙනස් වුණත් සමහර ස්ථානයක බැඳුණු මේ ශ්‍රද්ධාව මේ සංස්කෘතික මතකය ඒක කොච්චර ප්‍රබලද කොහොමද ඒක නොනැසී පවතින්නේ කියන එක ගන්න. මේක අපිට ලොකු දෙයක් කියනෝ නේද?